හෙලෝ ප්‍රෑන්ස් ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන ග්‍රැනි ගේම් ප්ලේ වීඩියෝ එකක්. හරි ඉතින් අද ප්ලේ කරන්න යන්නේ එක්ස්ට්‍රීම් මෝඩ් දාලා. හරි ඉතින් මේක ගමු. අර බග් එක දාගත්තා. නෑ ඉතින් වෙනද වගේ මෙතන සද්දයක් දාමු. එකක් දැම්මහම ඇති. දැන් ග්‍රැනි එයි. ඔන්න ඉතින් ආවා. දැක්කනේ ඉතින් ස්පීඩ් මේ දොරත් වහගෙන මයන් අපි උඩට. හරියා නැග්ගා. දැන් ඉතින් මේක පෙරලා ගත්ත ගමන් අපි අසේ රිංග ගමු. රිංග ගමු. හරි ඉතින් දැන් ග්‍රැනි එයි. ග්‍රැනි අපිව දැක්කා. දැක්කා කියලා කමන්නේ. හරි ඉතින් මෙයා යන්නේ නැද්ද? මෙයා යනකයි ඉතින් ඔයාලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. හරි ඉතින් එයා යනවා. දැන් එයා ඉතින් යයි. තාඩියෙන් යක්. හරි ඉතින් අපි මෙතෙන්ට ගිහලා මේක දාගෙන පට ගාලා ඕක රිංග ගමු. ඉතින් හැමදේම කරන්න ඕනේ පට ගාලා. දැන් ග්‍රැනි එයි. ඔය ආවේ. අයිටි පට ස්පීඩ් එකක් තියෙන්නේ. වයසයි කියන්නේ. අන්න ඉතින් අපිව දැකලා ආව මෙතෙන්ට. දැක්කනේ ඉතින් පොල්ලේ තියෙන ලේ. හරි ඉතින් එයා යනවා. එයා යනවා කියන්නේ ඉතින් අපිටත් යන්න පුළුවන්. ඒ වුණාට දැම්ම යන්න ඕනේ නැහැ. බැරි වෙලා හරි ආය આવොත් එහෙම. හරි ඉතින් අපි ෂේප් එකේ ඔළුව දාලා බලමු. පේන්න නන්නේ. ඒ වුණාට අපි ටිකක් කිමු. හරි. අන්න අර ඈත දොරක් අරිනවා. ඉස්සරහා දොර වෙන්නේ නැති. මේක මෙතෙන් දාගමු. එහා පැත්ත රිංග ගත්තා. රිංග ගත්තා නෙමෙයි. ඒක උඩ වුණා. මොකක් හරි. දැන් ග්‍රැනි එයි. මෙතන සද්දෙකුත් ඇහුණා. ඒ ලෑලි පෑගෙන සද්දෙටත් එනවද දන්නේ නැහැ නේ. මුන් ඉතින් ආවා. අපි එහා පැත්තට යන්න. පට ගාලා රිංග ගමු. අන්න ඉතින් එනවා. මෙතෙන් මේකක් දාගමු. දාගත්තා. දැන් අපි මෙතනින් පැනගමු. කො පැන්නේ නැද්ද? හරි පැන්න. දැන් ඉතින් ෂණික පට්ලයාට යන්න. වචනත් පැරලා එනවා අප්පා. හරි ඉතින් පැන්න. ඩක්කල් පෙරලා ගමු. රිංග ගත්තා. ඉතින් මේක දාගමු. වැටුන්නේ නෑ නේද? දැන් ග්‍රැනිට් ආවා. මේක වැටෙන්නේ නෑනේ. මෙයා යන කන්ටියක් කිමු. ඕ ග්‍රැනි ආත්තේ යන්න. හරි ඉතින් එයා ගියා. මේක අපි දවසරයක් දාගමු. වැටෙන්නේ නෑ නේ මේක. වැටෙන්නේ. කාලා බලමු. ඒත් වැටෙන්නේ නෑ. එතනින් දාගමු. හරි ඉතින් වැටුණා. ආයි මෙහෙට යන්න. ග්‍රැනි ආවද? ග්‍රැනි ඇවිල්ලා ආයි මෙහාට යන්න. පස්සේ හැරලා නෙමෙයි ඉස්සරහා හැරලා යන්න. හරි ඉතින් උඩට යන්න. ආතන ඉතින් අර තද කළු පාට ලෑල්ලෙන් අපි මේක දාගමු. ආයි ඉතින් එක සැරෙන්ම වැටුණා. හරි මේක ගමු. එතන හද්දයක් දාගමු. හරි අපි පල්ලෙහාට යන්න. ග්‍රැනි දොර අරිනවද? අරිනවා. අපි යන් උඩට. ෂණික යන්නේ කොහෙද? මෙන්න මී කතුරක් දාලා
හරි ඉතින් අර පෙට්‍රල් ගෑනේ අරන් යමු ආයේ. ඉතින් සද්දක් දාලා මෙයන් නේද? හරි ඉතින්. හරි. ග්‍රැනි නේ. මේක අර සද්දක් දාලා මේකත් අරන් යන්. හරි යන්. දැන් ග්‍රැනි ගියාද? ගියා. යන්. ඔය යනවා. යවෙන්නේත් නෑ. හරි ඉතින් මෙතෙන්ට මේක දාගමු. දාගත්තා දිව්වා. හරි සරලයි. දැන් ඒක උඩට යන්. දැන් ග්‍රැනි ඔහෙන් එන්නේ. හරි ඉතින් අපි අර ගහගමු එක සැරයක්. හරි. ගහගත්තා. අපි යන් පල්ලෙහාට. ග්‍රැනි නේ. අපි යන් ශනික. නැගිට්ටා. මෙතන තියෙනවා ප්ලේ හවුස් කී එක. හරි ඉතින් අපි යන් පල්ලෙහාට. නැවෙමු. මෙතන සද්දෙකුත් දාමු. සද්දයක් දැම්ම මෙහෙට යන්. හරි ඉතින් නැවිට ගමු. දැන් ඉතින් අර කලින් බග් එක දාගමු මෙතෙන්ට ඇවිල්ලා. හරි. ඉබ්බ අරගමු. දොරත් අරගමු. දොර වහගත්තා. යතුර දැම්මා. හරි ඉතින් මෙතන තියෙනවා කානුවෙන් පැනලා යන්න ඕනේ නේද අර යතුර. හරි ඔය තියෙන්නේ. යතුර හම්බුණා. දැන් ග්‍රැනියේ කියද්දිම ආවා. හරි යනවා. යන්නේ නැද්ද? වටේ බලනවා. හරි යනවා. ගියා නේද? ගියාද? ගියා. මෙතන මී කතරුත් දාලා මේ තියන්නේ. ග්‍රැනි ඉන්නවද? ග්‍රැනි නෑ. අපි මෙතනින් අර පොල්ල දාගත්තනිම මේකත් දාගමු. ආයෙත් එක සැරේයි දාන්නේ. මේකත් ගහගමු. ආයෙත් මෙහාට යන්න. ග්‍රැනි ගියා නේද? මේ ගමු. මේකත් පෙරලා ගමු. කෝකෝ යන්. මට සිරි. තා පොඩ්ඩේ. ග්‍රැනි නෑ එහා වැටින්න ඇත්තේ. කමන්නේ. මේක මෙතෙන් දාගමු. දාගත්තා යන්. දැන් ග්‍රැනි එහෙන් යයි. එතන පෙට්ටිය තියනවා නේද? පෙට්ටිය වැදුන්නේ. කාර් එක ළඟට යන්. ග්‍රැනි ඉතින් මරන්න තමයි යන්නේ. වටෙන් යන්න නැත්නම් අරක පෙරලෙන්න පුළුවන්. ඉතින් දොර ඇරියා. ඉතින් සද්දයක් දාමු. ඉතින් ශනික කාර් එකේ හැංගෙමු. දැන් ග්‍රැනියයි. ග්‍රැනි. ඔන්න ඉතින් ග්‍රැනි ආවා. අපි එළියට පැන්න. දොර වහමු. කෝකෝ මේක දාන්න. හරි ඉතින් මේ ස්විච් එකක් දාමු. මෙතන තියෙන අර කානුවෙන් පැනලා යන්න ඕනේ අන්තිම අයිටම් එක. මේකත් ගත්තා. මේකත් පෙරලා ගත්තා. දැන් ඉතින් ග්‍රැනිට සද්ද ඇහෙන්නේ. ඉතින් ග්‍රැනි නෑනේ. නැත්තේ නෑ. හිර වෙලා. අපි අඟුලට අන්න ග්‍රැනි මැරුණලු විනාඩි 15කට. මේක පෙරලා ගමු. යන්. ග්‍රැනි දැන්ටමත් ඇහැරලත් දන්නේ. විනාඩි 15කට නෙමෙයි තප්පර 15කට මැරුණේ. පොඩ්ඩක් පැටලුණා. ඔව්වම තමයි.
දැන් ඉතින් තව භාග්‍යයක් පාවිච්චි කරගමු. ඉස්සරහට යන ගමන් නැවෙන්න ඕන. හරි ඉතින් කෙලින්ම වානුවේ ඔන්න ඉතින් මකුළු වාචි දිව්වා. නැගිට ගත්තා දිව්වා. හරි ඉතින් මකුළු වාචි පේන්නේ නැහැ. මේක අත රිංග ගමු. හරි ඉතින් දැන් දින්න වගේ තමයි. මම හැම වීඩියෝ එකේම ඔක කියනවනේ. හැම එකෙම නෙමෙයි ඉතින්. කාණුවෙන් පැනලා යන්නේ වගේ. මේකත් ගමු. හරි. ඉබ්බැරියා එක්ස්ට්‍රීම් මෝඩ් දාලා ඉතින් ඔන්න පැන්නා එහෙනම්. හරියා. හරි. හරි ඉතින් ග්‍රැනි මකුළු වාචි දුකෙන් බලන් ඉන්නා. ඔයාලා ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. එහෙනම් අපි තව වීඩියෝ එකකින් සෙට් වෙමු. The end.